අපි අද ඔක්ස්ෆර්ඩ් ටුවර් එකක් යමු. මේකෙන් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි සහ ඔක්ස්ෆර්ඩ් සිටි එක මම බලන්නේ ඔක්ස්ෆර්ඩ් සිටි එකේ මෙලබෝර්න් දක්ෂිණ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ කොලෙජ් එකක්. ඔයගොල්ලන්ට මම ඇතුළට යනවා බලන්න පුළුවන් මේ ඔක්ස්ෆර්ඩ් සිටි එක. ඔක්ස්ෆර්ඩ් සිටි එක කියන්නේ කරන සිටි එකක්. ඒකම අට වෙනි ශතවර්ෂයේදී ඔක්ස්ෆර්ඩ් සිටි එක ගැන සඳහන් වෙන්නේ. 10 වෙනි ශතවර්ෂයේ වෙනකොට ඒක සිටි එකක් බවට විලේජ් එකක් විදිහට තිබිලා සිටි එකක් බවට පත් වෙලා තියෙනවා. 12 වෙනි ශතවර්ෂය වෙනකොට යුනිවර්සිටි එක පටන් අරගෙන තියෙනවා. ඒක නිසා තමයි ඔක්ස්ෆර්ඩ් සිටි එක ගොඩක් ෆේමස් වෙලා තියෙන්නේ. ගොඩක් ටූරිසම් සිද්ධ වෙන ප්‍රදේශයක්. නිර්මාණ දකින්න පුළුවන්. ඉස්සරහට අපි යමු. එතකොට ඔයගොල්ලන්ට තව බලන්න පුළුවන් ඒක හරීම එංගලන්තේ තියෙන ඉස්සීම සිටි එක. බලමු අපි ඉස්සරහට යමු. මේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එක ඉස්සරහා තමයි මේ පාර. උතනින් අපිට පොඩ්ඩක් ඉස්සරහට ගියාම ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එක ඇතුළට තුල් වෙන්න පුළුවන්. තා පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනේ. වල පේන බිල්ඩින් එක තමයි තියෙන්නේ. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එක ඇතුළට යන්න මේක ගෝල්ඩන් ලයිබ්‍රරීස් කියන එක ගොඩාක් බිල්ඩින්ස් තියෙන එක නම් වලින් මේක එක බිල්ඩින් එකක්. Many factors of the university. තියෙනවා ලාංඡනය. ඒක ලස්සන බිල්ඩින්ග්ස් වල මේක ඇත්තටම පරණ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ කොටස්. අලුතෙන් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එක ඇතුළත තියෙනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. මම ගිය පාර අපිටලාවේ මම ගත්තා අපිට හිටිය ගයිඩ් කෙනෙක්. එතකොට ගොඩක් වෙලාවට මේ ගයිඩ්ලා ඉන්නවා. මේක පිළිබඳව කතා කරන්න. ඒ කිව්ව දේ තමයි මේ මෙතන කියන්න ඕන ඔය ඈතින් පේන බිල්ඩින් එකේ තමයි හැරි පොටර් ෆිල්ම් එකේ එක කොටසක් කරා කියලා ඒ ගයිඩ් කලින් අපිට කිව්වේ. මේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එක ඇතුලේ ගොඩක් හැරි පොටර් ෆිල්ම් එකේ කොටස් වීඩියෝ කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මතක තිබුණොත් හැරි පොටර් එකේ කොටස් ඔයගොල්ලන් දැක් ගන්න පුළුවන් මේ බිල්ඩින් එක කොනේම තියෙන බිල්ඩින් එක. ඒක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. බිල්ඩින්. මේ විදිහට තමයි බිල්ඩින් එක වෙන් වෙලා පේන්නේ ඇතුළට. යුනිවර්සිටි එකේ ළමයි ලෝකල් කමියුනිටි එකත් එක්ක සම්බන්ධ වෙන එක නතර කරන්න ඔය බිල්ඩින් අතර මාරු වෙන තමයිලු මේ බ්‍රිජ් එක දාලා තියෙන්නේ. ඒකත් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි වලට ආවම ගයිඩ්ලා අපිට පෙන්නන එක තැනක්. මෙතනින් ඇතුළේ මේ තියෙන්නේ ලයිබ්‍රරීස් තමයි. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ තියෙන විශේෂත්වය තමයි ගොඩක් ඒගොල්ලන්ට ලයිබ්‍රරීස් කීපයක් තියෙනවා එක එක කොලෙජ්ස් වලට අදාළව. ඉතින් මට කලින් වතාවේ ආපු වෙලාවේ කියපු ගයිඩ් කියපු විදිහට ඒගොල්ලන්ගේ සමහර බුක්ස් මේ ලයිබ්‍රරි ඇතුළේ ඇත්තටම නෑ. ඒගොල්ලන්ට ඒ තරම් ලොකු බුක්ස් ප්‍රමාණයක් තියෙන. ඒගොල්ලන්ගේ වෙනම වෙයා හවුස් එක තමයි සමහර බුක්ස් තියෙන්නේ. ඒ තරම් ලොකු ෆැසිලිටි එකක් මේ ලයිබ්‍රරිස් වලට තියෙනවා. මේ පෙන්නන මේ උඩ ඔන්න ඔය විදිහට තමයි අපි යුනිවර්සිටි ටුවර් එක ඉවර කරේ.